මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ පැස්ටා ලේසියෙන්ම රසට හදන විදිය. මම දැන් මෙතන පැස්ටා අරන් තිනවා පැකට් එකක් 500 පැකට් එකක්. ඒක දැන් මම උණු වතුරකට ලුණු දාලා උණු වතුරකට තඹගෙන අරන් තියෙන්නේ මේ ටික. දැන් තව අරන් තියෙනවා. මම තව බිත්තර දෙකක් අරන් තියෙනවා. ඔයගලන්ට ඕකට වැඩි ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. මම දෙකයි අරන් තියෙන්නේ. කරපිංච අරන් තියෙනවා. සුදු ලුණු බෑයයි සුදු ලුණු ගෙඩි 3ක් විතර වගේ අරන් තියෙනවා. තව අරන් තියෙනවා මේ කැරටුයි ලීසුයි. මම මේක ඉක්මනටම ලේසියෙන් හදා ගන්න පුළුවන් විදියට තමයි හදන්නේ වැඩි දේවල් දාන්න නැතුව. දැන් අපි බලමු මේක හදන විදිය. දැන් අපි මේ ඇටලේ ලිපේ තියාගත්ත තාච්චියක්. දැන් පොල් තෙල් දාගමු ටිකක්. යාලා අපි ඉස්සෙල්ලා දාගමු සුදු ලුණු. ලුණු දාගමු. කරපිංච. මේක දැන් හොඳට බැදුනට පස්සේ බිත්තර දාගමු බිත්තර දෙකක්. දැන් ලුණු ටික හොඳට බැදිලා තියෙන්නේ රන්වන් පාටට. දැන් අපි මේකට දාගමු බිත්තර දෙක. දැන් අපි මේකට මේ කැරට් ටිකක් දාගමු. කැරට් ගෙඩි දෙකක් විතර වගේ අරන් තියෙන්නේ. මේක හොඳට කැරට් ටික තැම්බෙන්න ඕනේ. මේ ටික වෙලාවක් මේක ටිකක් තැම්බුණාට පස්සේ අපි මේ ගම්බිර සුළුනුයි දාගමු. දැන් අපි මේ ඉස්සෙල්ලම දාගමු ගම්බිරිස් ටිකක්. තේ හැන්දක් විතර වගේ දාගන්න. දාලා ලුණුත් දාගන්න. මම මේක කන්න මේ චිකන් කරියක් හදාගත්තා මේ ඒක මම ඔයගොල්ලන්ට දාලා ඇති චිකන් කරි දෙකක් හදන විදිය. කිරටයි මිරිසටයි ඔයගොල්ලෝ මේ විදිහට බලලා ඒකත් හදාගන්න. දැන් අපි මේ රීස් ටිකක් දාගමු ආයි පස්සේ ආයි ටිකක් දාගන්න ටිකක් දාගමු. දැන් අපි පැස්ටා ටික දාගමු මේකට. දාලා මේක හොඳට කවලම් කරගන්න.
මම 500ක් විතර අරන් තිනවා. ඔයගොල්ලෝ දැන් මේට වැඩි ගන්නවා නම් මේ ප්‍රමාණය වැඩි කරගන්න කැරට් ලීස්. අපි ලීස් ටිකක් දාගමු උතුරු ටික. මම මේකට මේ වැඩි දේවල් දැම්මේ නෑ මේ ඒසියම හදා ගන්න පුළුවන් නේද? ඒ විදිහට තමයි මේක හැදුවේ. මේක මේ හොඳට කවලම් කරලා ලුණු බලලා ලුණු දාගන්න. මම මේක විනාඩියක් වගේ තියලා ලිප් ඕෆ් කරගන්නවා ලුණු බලලා. මම මේ හදපු පැස්ටා එක ඔයගොල්ලොත් මේ විදිහට හදලා බලන්න. මේ හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා.